හරි එතකොට මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ සූත්‍ර පාඩම 10 වසරේ තියෙන පාඩමක්. 10 වසරේ මැත්ස් වල තියෙන සූත්‍ර පාඩම ගැන තමයි මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ පාඩම ඇත්තටම මම මෙහෙම කරන්නේ මේ වීඩියෝ එකක් විදිහට කරන්නේ ඕනම කෙනෙක්ට බලලා තේරුම් ගන්න පුළුවන් වෙන්න සහ මේකෙන් කෙටි ප්‍රශ්නයක් එනවා. එතකොට මේ කෙටි ප්‍රශ්නේ තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. මොකද සූත්‍රයක් දීලා ඒකේ පදයක් උක්ත කරන්න කෙටි ප්‍රශ්නයක් එනවා සාමාන්‍යයෙන් පේපර් එක එනවා කෙටි ප්‍රශ්නයක් විදිහට. ඉතින් ඒ ලකුණු ටික එකතු කරගන්න පුළුවන් විදිහ ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරගෙන යන්නේ. අපි මේකෙදි එන්න පුළුවන් ඔක්කොම ප්‍රශ්න එන්න පුළුවන් විදි ඔක්කොම කතා කරනවා සූත්‍රයක පදයක් උක්ත කිරීම සම්බන්ධයෙන්. හරි. එතකොට මේකෙදි ඇත්තටම පොඩි දේවල් ටිකක් ඔයාලට කරන්න තියෙන්නේ. ඇත්තට මේ පොඩි දේවල් ටික කරොත් අවබෝධයෙන් හරිද? ඔයාලට මේ කින් එන ප්‍රශ්නේ ලකුණු ඔක්කොම ටික ගන්න පුළුවන්. හරි. ඒකින්ද අපි උදාහරණත් එක්ක මේක කරගෙන යන් මම උදාහරණ කීපයකින් මේ පාඩම සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. මෙන්න මේ වගේ සූත්‍රයක් තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. හරි. v සමානයි u ධන at කියමුකෝ. මේ වගේ සූත්‍රයක් දීලා මේ සූත්‍රයේ සංකේත කීපයක් තියෙනවානේ. v තියෙනවා, u තියෙනවා, a තියෙනවා, t තියෙනවා. අන්න ඒ වගේ එක සංකේතයක් තෝරගෙන ඒක උක්ත කරන්න කියලා තමයි මේකෙදි ඔයාලට ප්‍රශ්න විදිහට හම්බෙන්නේ. හරි. මම මේ ප්‍රශ්නේ විදිහට දෙනවා t ව උක්ත කරන්න කියලා. හරි. සූත්‍රකයේ යම් පදයක් උක්ත කරනවා කියන්නේ එයාව එක පැත්තකටත් ඉතුරු පද සියල්ලම අනික් පැත්තටත් හරිද සමාන කිරීමේ ලකුණෙන් අනිත් පැත්තටත් ගෙනියන එක තමයි මේකදී උක්ත කිරීම කරන්නේ. කියන්නේ t ව එක පැත්තක තනි කරනවා. හොඳට මතක තියාගන්න t ව. හරි. t ව තමයි තනි කරන්න ඕනේ. හරි. අපි බලමු මේක ඇත්තටම සරලව කරන්නේ කොහොමද කියලා. හරි. ඉස්සල්ලාම අපිට තේරෙනවා t සම්බන්ධ වෙලා ඉන්නවා ඒත් එක්ක ಗುಣ කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්නවා. හරි. පුළුවන් තරම් අපි උක්ත කරන එක්කෙනා ಗುಣ කිරීම බෙදීම් වලින් සම්බන්ධ වෙලා ඉන්නවා නම් මුද්දට සැලකිල්ලෙන් ඉස්සල්ලාම එයාව තනි වෙන විදිහට කරන්න ඕනේ. මේක පාඩම් කරන්න ඕන දෙයක් නෙමෙයි. හරි. අපිට මෙහෙම හිතන්න. ඉස්සල්ලාම මේ u එහා පැත්තට ගෙනියවුවොත් දකුණු පැත්තේ at එකක් ඉතුරු වෙනවානේ. u වම් පැත්තට ගෙනියවුවොත් දකුණු පැත්තේ at එකක් ඉතුරු වෙනවා. ඒතකොට at කියන එකෙන් ඒක ඒ වලින් බෙදුවොත් t උක්ත වෙනවා වගේ එකක් ඔළුවට එනවානේ. අන්න එහෙම හිතන්න ඕනේ. හරි. හරිද? ඉස්සල්ලා අර කයින් කරන්න මේක අයින් කරන්න කියලා හිතන්න ඕනේ. හරි. පොඩ්ඩක් හිතන්න. හරි. දැන් මම මේ u එහා පැත්තට අරන් යනවා. එතකොට v ඍණ u වෙනවා. හරි. ඊට පස්සේ දකුණු පැත්ත ඉදිරිය වෙනවා ධන at නැත්නම් at කියලා ලියන්න පුළුවන්. හරි. තාම t ව උක්ත වෙලා නැහැනේ. t ව සමීකරණේ එක පැත්තකවත් තනි වෙලා නැහැනේ. හරි. බලමු කොහොමද ඒක කරන්නේ කියන එක සම්බන්ධයෙන්. හරි. දැන් අපිට t එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ එකම කෙනයි. දැන් අපිට එයාව ඉවත් කරගත්තොත් එයාව එහා පැත්තට යවුවොත් අපිට t ව උක්ත වෙනවා. t එක්ක ಗುಣ කිරීමකින් ඒව සම්බන්ධ වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් ಗುಣ කිරීමකින් සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉවත් කරන්න එයාගෙන් දෙපැත්තම බෙදෙන එක කරන්නේ. හරි. සාමාන්‍ය නැත්තම් බෙදීමකින් කවුරු හරි සම්බන්ධ වෙලා ඉන්නවා නම් එයාවත් අයින් කරගන්න ඕන නම් අපි එයාගෙන් ಗುಣ කරනවා. ඒ වගේ. හරි. එහෙනම් ඒවා ඒවට තීරණා t ව තනි කරගන්න නම් මෙන්න මේ ඊටට ඒකක් දැම්ම ගමන් ඊට කැපෙනවනේ. හැබැයි ඒක සමීකරණ එක පැත්තකට කරලා බෑ. පැති දෙකම කරන්න ඕනේ. හරි. දැන් ඔහොම බෙදනවා. බලන්න පැති මාරු නටවලක් නෑ. t සමානයි v ඍණ u බෙදීම a. හරි. ඇත්තටම සරලව හිතලා ඔයාට සූත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා ඔයාට උත්තර කරන්න ඕන එක්කෙනත් එක්ක අඩුම සම්බන්ධතාවයේ තියෙන එක්කෙනා ඉස්සෙල්ලා අයින් කරන්න. හරිද? u ව අයින් කරන්න පුළුවන් නේ. v ඍණ u කියලා අයින් කරන්න පුළුවන් නේ. එතකොට at තනි වෙනවනේ. ඊට පස්සේ ඒව අයින් කර ගන්න පුළුවන්. ඒ වගේ හිතලා කරන්න තියෙන්නේ. අපි මේක ප්‍රැක්ටිස් කරමු. මේක ප්‍රැක්ටිස් එකෙන් තමයි අපි ගොඩක් ගණන් වලට වාට හදා ගන්න පුළුවන් වෙන්නේ. හරි. මම දෙවෙනි ප්‍රශ්නේ යොමු වෙන්නම්. මම පොඩ්ඩක් මේ වගේම ප්‍රශ්නයක් තව හදලා ඉන්නම්. ඔයාලට තේරෙන්න. හරි. PR ධන QS සමානයි V කියලා සූත්‍රයක් තියෙනවා. හරිද? මේකේ අපිට Q උක්ත කරන්න කියලා තියෙන්නේ. හරිද? Q උක්ත කරන්න කියලා තියෙන්නේ. හරි. අපි බලමු කොහොමද කරන්න කියලා. හරි.
QS එක ගුණිතයකින් ඉන්නවා. කලින් ගානේ වගේ වාට ඔළුවට එන්න ඕනේ ගණන් හදලා ඒ ಗುಣ කිරීමේ තියෙන එකට වඩා අපි එකතු අඩු කිරීම ඉස්සලා අයින් කරගමු. ඉස්සලාම මේ PR එහා පැත්තට ඍණ PR කියලා අරන් යන්න. එතකොට වම් පැත්තේ QS ඉතුරු වෙනවා. හරිම ලේසිනේ. PR අර පැත්තට අරන් ගියා. දැන් හරි. හැබැයි තාම Q උක්ත වෙලා නැහැනේ. දැන් S ඉන්නවා ಗುಣ කිරීමකින්. එහෙනම් S ගෙන් දෙපැත්තම බෙදුවොත් Q වම් පැත්තේ තනි වෙනවා. හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් Q සමානයි PR ඍණ Vද? නෑ. V ඍණ PR බෙදීම S කියලා. හරිම ලේසි. මේක ප්‍රැක්ටිස් කරන්න අදාළ කෙනාව පිළිවෙලට උක්ත කරන්න. හොඳයි. අපි තුන්වෙනි ප්‍රශ්නට යන්න යන්නේ. V වර්ගය සමානයි U වර්ගය ධන 2 AS. හරි. V වර්ගය සමානයි U වර්ගය ධන 2 AS. අපිට මේක U උක්ත කරන්න තියෙන්නේ. හරි. මේ වගේ ගානකදී හොද්දට සැලකිලිමත් වෙන්න උක්ත කරන්න තියෙන්නේ U ගේ පළවෙනි බලය මිසක් U වර්ගය නෙමෙයි. කින්ද ඔයාට U වර්ගය එක පැත්තක තනි කරලා නවත්තන්න බෑ. ඔයා උක්ත කරන්න ඕනේ U වර්ගය නෙමෙයි U. හරි. එහෙනම් ඒකෙදි ඔයාට වර්ගයකින් කෙනෙක් උක්ත කරන්න තියෙනවා නම් වර්ගමූල එහෙම ගන්න වෙයි. ඒක කටපාඩම් කරන්න එපා. වර්ග නම් වර්ගමූල ගන්න වෙනවා. හරි. ඔයාට U වනේ උක්ත කරන්න තියෙන්නේ. හරි. අපි ඉස්සෙල්ලා U වර්ගය උක්ත කරගමුකෝ. අපි දන්නවනේ U වර්ගයේ වර්ගමූලය ඉතින් U මනේ. ඉස්සෙල්ලා අපි U වර්ගයවත් උක්ත කරගමුකෝ. තාම U වර්ගය උක්ත වෙලාද? නැහැ. නේ? උක්ත වෙලා තියෙන්නේ කවුද? V වර්ගයෙන් උක්ත වෙලා තියෙන්නේ U වර්ගය එක පැත්තක තනි වෙලා නැහැ නේ. ඉස්සෙල්ලා අපි U වර්ගය තනි කරගමු. ඊට පස්සේ ඒකේ වර්ගමූලය ගත්තාම අපිට U ගන්න පුළුවන්. හරි. වර්ගයක් ඉන්නවා නම් අදාළ කෙනා උක්ත කරන්න ඒ වර්ගමූලය ගන්න ඕනේ. දැන් දෙකක් කේස් එහා පැත්තට ඍණ කරලා අරන් යන්. ධනේව එහා පැත්තට යද්දි ඍණ වෙනවා. අන්න U වර්ගය නම් තනි වුණා. හැබැයි අපිට උක්ත කරන්න තියෙන්නේ U. හරි. අපි දන්නවා U වර්ගයේ වර්ගමූලය ගත්තොත් මෙහෙම U වර්ගයේ වර්ගමූලය ගත්තොත් U උක්ත වෙනවන්නේ. හැබැයි එක පැත්තක වර්ගමූලය ගන්න බෑ. සම්පූර්ණ දෙපැත්තෙන් වර්ගමූලය ගන්න ඕනේ. එහෙනම් U කියන කෙනවා V වර්ගයේ ඍණ 2 AS කියන එකේ සම්පූර්ණ භාගවෙනි බලය හේවත් වර්ගමූලය. ඔන්න ඔච්චරයි වාට කරන්න තියෙන්නේ. හොඳට බලන්න කවුද උක්ත කරන්න කියලා. ඔයාට කිව්වොත් U වර්ගය උක්ත කරන්න කියලා. ඔයා මම මේ ලියපු දෙවෙනි අවස්ථාවෙන් ඔයාගේ ගාන නවත්තන්න ඕනේ. U වර්ගය උක්ත කරන්න කිව්වොත් එතනින් නවත්තන්න ඕනේ. හැබැයි U උක්ත කරන්න තිබ්බොත් වර්ගය අයින් කරගන්න වර්ගමූලය ගන්න ඕනේ. හරි. තුනෙන් එක්වෙනි බලයක් අයින් කරගන්න වගේ තිබ්බොත් يعني තුන්වෙනි බලයක් වගේ අයින් කරගන්න තිබ්බොත් හරි ඝනමූලය ගන්න ඕනේ. අර එච්චරෙන් නැහැ. හරි. ඕක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරි. ඊළඟට පොඩ්ඩක් අපි දැන් අපි වර්ගයක් නේ එක්කනේ ගනුදෙනු කරේ. දැන් වර්ග මූලක තියෙන එකක් එක්ක පොඩි ගනුදෙනුවක් කරන්න යන්නේ. මේක තමයි ටිකක් එන්න පුළුවන් අමාරුම ප්‍රශ්න. අමාරුම මොඩල් එකේ ප්‍රශ්නේ. පරිස්සමින් අපි මේ ගැටලුව විසඳමු. හරි. t සමානයි 2 මූල L බෙදීම g. අපිට සිම්පල් L උක්ත කරන්න තියෙනවා. හරි. හරි. සිම්පල් L. හරි. මෙතන ඉන්නේ හොඳට බලන්න වර්ග මූල L ඉන්නේ. ඒකින්ද අපි ඉස්සෙල්ලාම කරන්නේ ওই වර්ග මූල කතාවක ඉස්සෙල්ලාම අදාළ එක්කෙනා තියෙන විදිහෙන් තනි කරගෙන හදන්න. දැන් කලින් එකේ u වර්ගයක් විදිහෙන් හිටියේ. ඉස්සෙල්ලා අපි u වර්ගය තනි කරගෙන පස්සේ වර්ග මූලෙ ගමු. දැන් මේකෙදිත් L වල වර්ග මූලෙ තියෙන්නේ. අපි L උක්ත කරන්න තියෙන්නේ. හැබැයි L වල වර්ග මූල ස්වරූපයෙන් L ඉන්නේ. අපි ඉස්සෙල්ලා L වල වර්ග මූල කැලල උක්ත කරගමුකෝ. ඊට පස්සේ ඒක වර්ග කරපු ගමන් උත්තර එනවනේ. නේ? මෙන්න මෙහෙම මූල L ගේ වර්ගය L මනේ. හරි. හරි. ඉස්සෙල්ලාම අපිට හිතනවා දෙපැත්තම 2 5 ගෙන් බෙදා ගන්න ඕනේ. හරි.
වර්ගමූලයේ තියෙන කැලලට යන්න එපා මේ වගේ ගානක ඊළඟ කැලල ඉස්සලා අයින් කරගෙන ඉන්න. දෙපැත්තම 25 ගෙන් බෙදමු. හරි. එතකොට ඔහොම එකක් එනවා. තව එක්කෙනෙක් වයින් කරගන්න එපා. නේ. ජීව වයින් කරගන්න එපා. හරි. ඒ කියන්නේ මූල ජීව වයින් කරගන්න එපා. හරි. මෙහෙම කරමු. සාමාන්‍යයෙන් වර්ගමූලය අපිට ඔහොම බෙදීමක් හෝ ගුණ කිරීමක් තියදී කඩලා ලියන්න පුළුවන් නේ. හරි. නැත්නම් මෙතන ඉඳන් වර්ග කරන්නත් පුළුවන්. ඔහොම කඩලා ලියමු. ඊට පස්සේ මූල ජීවිත එහා පැත්තට අරන් යමු. අපි දන්නා මූල ජී බෙදීමක් විදිහට ඉන්නවා නම් ಗುಣ කිරීමක් කළානේ අරන් යන්නේ. හරි. දැන් මූල එල් උක්ත වෙලානේ ඉන්නේ. අපි දෙපැත්තම වර්ග කරමු. එතකොට එල් උක්ත වෙයි. t වල වර්ගේ t වර්ගේ 2 5 වල වර්ගේ 4ක් 5 වල වර්ගේ ඔක්කොම වර්ග වෙනවා. g වර්ගමූල වල වර්ගේ g. ඕනෙම එකකගේ වර්ගමූලයේ වර්ගය යා. ඔන්න ඔහොම ඔයාට උත්ත කරන්න පුළුවන්. නැත්තම් ඔයාට අර මේ මෙන්න මේ මං ඉතාලිය ගහපු දැන මූල එල් බෙදීම ජීව උක්ත කරලා එතරම් වර්ග කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මූල එල් බෙදීම ජීව වර්ග කරලා එල් බෙදීම ජී අරගෙන එහා පැත්තෙන් t වර්ගයේ බෙදීම 4ක් 5 වර්ගය කියලා අරගෙන එහෙම හදන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. වර්ග මූලයක එක්කෙනෙක් ඉන්නවා නම් එයා උක්ත කරන්න කියනවා නම් හරි අන්න වර්ගය ගන්න ඕනේ. වර්ග කරන්න ඕනේ. වර්ගයක ඉන්න එක්කෙනෙක්ගේ පළවෙනි බලය ගන්න කියනවා නම් වර්ග මූලය ගන්න ඕනේ. හරි. ඉතින් මේක තමයි කියන්නේ මේ ගණන් වල තියෙන කියන්නේ සූත්‍ර වල පද උක්ත කිරීම සම්බන්ධව තියෙන ප්‍රධානම කරුණු ටික ඔය ටික. ඔය වගේ කියන්නේ මේ ආකාරයේ මේ තියෙන මොඩල් එකේ වගේ ප්‍රශ්නයක් තමයි ඔයාගේ පේපර් එකට අහන්නේ. ඉතින් ඔයාලට හරිම ලේසි. ඔයාලට අදාළ කෙනාව අදාළ තැත්තේ තනි කරන්න හොඳට බලන්න කාවද හොයන්න තියෙන්නේ කියලා. යූද යූ වර්ගයේද කියලා සැලකිලිමත් වෙන්න. වර්ගයකින් එක්කෙනෙක්ව තව ඒ කියන්නේ එයාගේ පළවෙනි බලය තමයි උක්ත කරන්න තියෙන්නේ නම් වර්ග මූල ගන්න ඕනේ. මූල එක්කෙනෙක් ඉන්න එක්කෙනාගේ පළවෙනි බලය ගන්න තියෙනවා නම් වර්ග කරන්න ඕනේ. අන්න ඒ ටික පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරි. හරි සරල දේවල් තියෙන මේවා මතක තියාගන්න ඕනේ නැහැ. එයාව තනි කරගන්න තියෙන එක පැත්තක. හරි. හරි. එහෙනම් මේ පාඩම බලන්න මේකෙන් පාස් පේපර්ස් අනිවාර්යෙන් හොයලා හදන්න. කෙටි ප්‍රශ්න ගන්න හැම අවුරුද්දෙම වගේ අහලා තියෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.